සුබ සන්ධ්‍යාවක් වේවා මගේ සහෝදර සහෝදරියනි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් මගේ පාස්ටර් සෝන් වගේම පාස්ටර් බුල් අපේ ස්වාමීන් වහන්සේගේ කරුණාව ලැබුණා. මේ යාපන ප්‍රදේශයට පැමිණෙන්න වහන්සේගේ රාජ්‍ය සුභාරංචි මේ යාපන ප්‍රදේශයට රැගෙන ගොස් බොහෝ ජාතීන් අතරට මේ රාජ්‍ය සුභාරංචි ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ දන්නේ නැති බොහෝ සෙනග මේ යාපන ප්‍රදේශයේ ජීවත් වෙනවා. බොහෝ ආගම් වල ඉන්න සෙනග ඉතේ අයට මේ දේව රාජ්‍ය සුභාරංචි අපි රැගෙන යන්න තමයි ස්වාමීන් වහන්සේගේ කරුණාව මගේ ආදරණීය දේවදාස පාස්ටර් ෂෝන් සහ මම එවගේ අපේ ICMM දේවස්ථානයේ නිර්මාත වෙන පාස්ටර් ඩැනියල් අප සමග අත්පැද්දගෙන මේ යාපන ප්‍රදේශයේ කරුණාව දුන්න නිසා ස්තුතියන් දෙනවා. මේ මිනිත් අපි සියලු දෙනාම යාපන ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඔබට පේනවා ඇති ඊපස්සේ යාපනයේ ජාතික රෝහල ඔබට පේනවා ඇති. ඒ වගේම ස්වාමීන් වහන්සේ කණිකවරක් සිදුවම් දෙනවා. අපි මේක යාපන දිස්ත්‍රික්කයෙන් විතරක් අපි නතර වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වවුනියාව මඩකලපුව වැනි ප්‍රදේශවල අපි ගමන් කරන් යනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා දේශයේ තියෙන පළාත් 9 ආවරණය කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25 ආවරණය කරනවා. මෙවැනි කාරණාවක් මත තමයි ස්වාමීන් වහන්සේගේ කරුණාව ආශිර්වාදය මගේ ආදරණීය සහෝදර පාස්ටර් සෝන් ඒ වගේම මට කරුණාව ස්වාමීන් වහන්සේ ලබා දෙනවා. ඉතින් පාස්ටර් සෝන් ඔබට යමක් කියන්න තියෙනවා නම් ඔබට පුළුවන් මේක ප්‍රකාශ කරන්න. ඒ සමයටයි අත්වශයෙන්ම අපි යාපනයේට පැමිණුනේ නිකරුණේ නෙමෙයි. සම්මාසිතේ බලවත් සුමාසිකේ වචනය මේ යාපනයේ නොයෙකුත් ප්‍රදේශවලට අරගෙන යන්නයි මේ කටයුතු වෙන්නේ. ඉතින් මේ වන විටත් යාපනය තුළ අපේ නොයෙකුත් ස්ථාන තුළ යම්කිසි විදිහේ ඒකාකාරීත්වය තුළ ස්වාමීන් වහන්සේ විදිහේ යම්කිසි විදිහේ දේයල් කරලා තිබෙනවා. අපගේ ප්‍රධාන සභා පාලකතුමාණන් වන ડોક્ટર ඩැනියල් ඒකරක්ෂ කරගෙන එතුමාණන් අත්තම කියන දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා බලවත් ලෙස මේ කාලේදී පාවිච්චි වෙනවා. එතුමාණන්ම ස්වර්ග දෙවියන් වහන්සේ ඉතා බලවත් ලෙස ආලේපයෙන් අභිෂේක කරලා තිබෙනවා. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා යම්කිසි අය යාපනයේ ප්‍රදේශයේ තුල සිටිනවා නම් අපගේ මෙහෙයන් වලට සම්බන්ධ වෙන්න ඔයගලන්ට මේ කාලේදී පුළුවන් වෙනවා. ඒ වගේම අපි ඉදිරි වකමාන තුල අපි නොයෙකුත් විදිහේ ලංකාවේ ප්‍රදේශ ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ ප්‍රදේශයේ ඇතුළව ඊළඟ කාල වකවානු ඉදදී අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔයගලන්ව ඒකරාශී කරගන්නවා සජීවීව ස්වාමීන් වහන්සේගේ මේ මෙහෙයන් සම්බන්ධ ඔයගලන්ට සජීව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති යාපනයේ අපේ මායිකා කල්නමේ යුතුයතා ප්‍රීතියෙන් සමාදානයෙන් සම්මුතියේ සිටිනවා මේ සභාරාංචිය වටා රැගෙන යන්න. ඉතින් අපි යාපනයෙන් දැන් පටන් ගන්න තිබෙනවා. ස්වාමීන් වහන්සේ අපිව සාස්ත්‍රාරා මුළු ජාත්‍යන්තරයේ ඉදිරියේ එන යන්නට උන්වහන්සේගේ බලාපොරොත්තුවක් තියනයිද පුළුවන් පාසල නේද? ඉතින් අද දවසේ ඉතා ප්‍රීතිමත් වෙන සතුටු වෙනවා ඔබ හදාගෙන කතා කරන්න ලැබීමේ ගැන. ඉතින් මේ යාපනයේ ප්‍රදේශයේ තුල ICMM ජාලය තුලින් අපි ඔයගලන් එක්ක ඉතා සමාදානයෙන් යුතුව අපි මේ කරන මේ වීඩියෝ දර්ශන තුල ඔයගොල්ලෝ ඉතිහාසයක් ඔයගොල්ලෝ දකින්න යනවා. අපි තවදුරටත් ඉදිරි කාණ්ඩවලදී ඉතා බලගත් පුදුමන සහ ලකුණුද ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ඉදිරියේ උන්වහන්සේ අපතුලින් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙ සිටිනවා. ඉතින් ජේසු පීඨයි පාස්ටර් කුල්ට ඔබට ඒ සුභාරංචි ලෝක වටේ රැගෙන යන්න ඔබට ආසාවක් විපහසක් ජොලිතුමක් සිදෙනවා නම් ඔබට පුළුවන් අපිත් එක්ක අත්වල ගත ගන්න. මගේ පෞද්ගලික නම්බරේ 071 358 98 59. ඒ නම්බරේට ඔබට කතා කරලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපේ පාස්ටර් සෝන්ගේ නම්බරේ ප්‍රකාශ කරා 0.6 මේක ශ්‍රී ලංකා නම්බරය. ඉතින් ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාල පරිච්ඡේදයන්හිදී ඔයගොල්ලෝ දකින්න ඇති නොයෙකුත් තැන්වලදී වීඩියෝ දර්ශන ඒ වගේම සේවා දර්ශන ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මෙහෙවින් ඔයගොල්ලෝ ස්තුතිවන්ත වෙන ස්වාමින් වහන්සේට. මොකද මේ දේවල් අපේ ශක්තිය ධෛර්යයෙන් කරනවා නොවේ. අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ උන්වහන්සේගේ කරුණාව හස්තේ මැද්දේ මේ දේවල් අපි කරනවා. ජේසු පීඩයි ශ්‍රී දෙනා